අදත් මං ඔයාලට ලස්සන කතාවක් කියන්නයි යන්නේ. අද කතාවේ නම තමයි බුද්ධිමත් වීකුල්ලු තාත්තා. එකුමත් එක කාලෙක බොහෝම ලස්සන රන්වන් පාටට පැහුණු කුඹුරක වීකුල්ලු පවුලක් කූඩුවක් හදාගෙන ජීවත් වුණා. මේ වීකුල්ලු පවුලේ හිටියේ වීකුල්ලු තාත්තයි වීකුල්ලු අම්මයි ලස්සන පුංචි වීකුල්ලු පැටව් තුන්දෙනෙකුයි විතරයි. මේ කුල්ලු පැටවුන්ට තාම ඉගිලෙන්න නම් බෑ. ඒ නිසා එයාලා කුල්ලු අම්මයි තාත්තයි කෑම හොයාගෙන පියාඹලා ආපහු එනකන් කූඩුවට වෙලා තනියමයි හිටියේ. එක දවසක් උදේම වීකුල්ලු අම්මයි තාත්තයි ඈතට පියාඹලා ගියා පැටවුන්ට කෑම හොයන්න. ඔය අතරේ කුඹුරේ අයිතිකාරයා වුණ ගොවියා එයාගේ පුතත් එක්ක කුඹුරට ඇවිදගෙන ආවා. කුඹුරට ආපු ගොවියා දැක්කා කුඹුරේ ගොයම් රන්වන් පාටට ලස්සනට පැහිලා තියෙනවා. මේක දැකපු ගොවියා එයාගේ පුතාට මෙහෙම කියනවා. පුතේ, දැන් නම් මේ කුඹුරේ අස්වනු නෙලන්න කාලේ හරි. ඔයා අදම ගිහිල්ලා අපේ ගමේ ඉන්න අපේ ගමේ අයට කියන්න හෙට උදේම ඇවිල්ලා අපේ මේ කුඹුරේ ගොයම් කපන්න කියලා. මේක අහගෙන හිටපු ගොවියාගේ පුතා කියනවා, හොඳමයි තාත්තේ, මං දැම්ම ගිහිල්ලා ගමේ අයට කියන්න හෙට උදේට අපේ කුඹුරේ ගොයම් කපන්න එන්න කියලා. මෙහෙම කියලා ගොවියයි පුතයි යන්න ගියා. ගොවියාගේ පුතාගේ මේ කතාව බොහෝම හොඳින් අහගෙන හිටිය කුල්ලු පැටව් තුන්දෙනා. එයාලා ගොඩක් බය වුණා. හයියෙන් අඬන්න පටන් ගත්තා. ඔය වෙලාවේ කෑම හොයාගෙන ඈතට ගියපු කුල්ලු අම්මයි තාත්තයි ආපහු පියාඹගෙන කූඩුවට ආවා. එනකොට පැටව් බොහොම හයියෙන් අඬනවා. කුල්ලු පැටව් මේ විදිහට බොහෝම හයියෙන් අඬනවා දැක්කට පස්සේ කුල්ලු තාත්තා අහනවා, ඇයි මගේ දරුවනේ, මොකද මේ බොහෝම හයියෙන් අඬන්නේ? පැටව් අඬ අඬ අම්මටයි තාත්තටයි මෙහෙම කිව්වා. අම්මේ තාත්තේ, අද කුඹුරේ අයිතිකාරයා ගොවියා එයාගේ පුතත් එක්ක කුඹුරට ආවා. එයාලා හෙට මේ කුඹුර කපන්නයි යන්නේ. ගොවියා කිව්වා පුතාට කුඹුරය කපන්න ගමේ අයට ආරාධනා කරන්න කියලා. හෙට උදේම ගමේ අය ඇවිල්ලා මේ කුඹුර කපයි. අපිට තාම පියාඹන්නත් බෑ. ගමේ අයට අපිව අහු වුණොත් එයාලා අපිව මරලා දායි. ඒ බයටයි අපි මේ අඬන්නේ. මෙහෙම කුරුළු පැටව් කිව්වා. කුරුළු තාත්තා මේ කතාව අහගෙන ඉඳලා බොහෝම සංසුන්ව දරුවන්ට කිව්වා, බය වෙන්න එපා දරුවනේ. හෙට ඔය ගමේ අය එන්නේ නැහැ. කවුරුත් හෙට මේ කුඹුර කපන්නෙත් නැහැ. ඔයාලා අද හොඳට කාලා පියාඹන්න පුරුදු වෙන්න. බය නැතුව රැට නිදාගන්න. එහෙම කියලා කුරුළු තාත්තා එයාගේ පැටවුන් තුරුළු කරගෙන එයාලව සැනසුවා. පහුවෙන්දා බොහෝම ලස්සනට ඉර පායලා දවස උදා වුණා. කුරුළු තාත්තා කිව්වා වගේම කිසිම ගමේ කෙනෙක් කුඹුරට නම් ආවේ නැහැ ගොයම් කපන්න. අම්මයි තාත්තයි බොහෝම සැනසීමෙන් ඈතට පියාඹලා ගියා පැටවුන්ට කෑම හොයන්න. ඔය අතරේ ගොවියයි ගොවියාගේ පුතයි වෙනදා වගේම කුඹුරට ඇවිදගෙන ආවා. කුඹුරට ආපු ගොවියා ගමේ කිසිම කෙනෙක් කුඹුර කපන්න ඇවිත් නැතිව ඉන්නවා දැකලා
බොහෝම දුක් වුණා. එයා කල්පනා කරා. එයා හිතුවා ගමේ අය ආවෙ නැති වුණාට කමක් නැහැ. මට නෑදෑයෝ ඉන්නවා. මං නෑදෑයන්ට එන්න කියනවා මගේ කුඹුර කපන්න කියලා. එහෙම හිතලා එයා පුතාට කතා කරලා කියනවා පුතේ හෙට අපේ නෑදෑයින්ට එන්න කියන්න. අපේ කුඹුර කපන්න. එහෙම කියලා එයා පුතාව යවුවා නෑදෑයින්ට ආරාධනා කරන්න කියලා. එතත් කුඹුරේ හිටපු පුංචි කුල්ලු පැටව් 3 දෙනා ගොවියගේ පුතාගේ මේ කතාව හොඳින් අහගෙන හිටියා. එයාලා බය වුණා. බොහෝම හයියෙන් අඬන්න පටන් ගත්තා. අම්මයි තාත්තයි වෙනදා වගේම කෑම හොයාගෙන ඉක්මනින් පියාඹලා ආපහු ආවා. ඒ එනකොට එයාලට ඇහුණා එයාලගේ පැටව් බොහෝම හයියෙන් අඬනවා. ඒ දෙන්න පුදුම වුණා. ඉක්මනින් ඇවිත් ඇහුවා ඇයි මගේ පුතේ ඔයාලා අදත් මේ හයියෙන් අඬන්නේ? එතකොට පැටව් අඬ කියන්න ගත්තා අම්මේ තාත්තේ අදත් ගොවියයි ගොවියගේ පුතයි ආවා. හෙට එයාලා කුඹුර කපන්නයි යන්නේ. එයාලා එයාලගේ නෑදෑයින්ට හෙට එන්න කියලා කුඹුර කපන්න. තාමත් අපිට හොඳට පියාඹන්න බෑනේ. ඉතින් හෙට අපි එයාලගේ නෑදෑයින්ට අහු වුණොත් එයාලා අපේ අත්තටු කඩයි. අපිව මරයි. එහෙම කියලා බොහොම හයියෙන් අඬන්න පටන් ගත්තා. එතත් කුල්ලු පැටවුන්ගේ මේ කතාව අහගෙන හිටපු කුල්ලු තාත්තා බොහෝම සැනසීමෙන් දරුවන්ට මෙහෙම කිව්වා. මගේ දරුවනේ ඔයාලා බය වෙන්න එපා. හෙට ඔය නෑදෑයෝ කවුරුත් එන්නේ නෑ මේ කුඹුරේ ගොයන් කපන්න. ඔයාලට තව කල් තියෙනවා. බොහොම හොඳින් කාලා බීලා ඉකිලෙන්න පුරුදු වෙන්න. සැනසීමෙන් නිදාගන්න. මෙහෙම කියලා කුල්ලු තාත්තා එයාගේ පැටව් ගොඩක් ආදරෙන් තුරුළු කරගෙන සැනසුවා. ඊට පහුවෙනිද දවසත් බොහෝම ලස්සනට ඉර පායලා දවස උදා වුණා. කිසිම ගොවියගේ නෑදෑ කෙනෙක් නම් කුඹුරට ආවේ නැහැ ගොවියට උදව් කරන්න. වෙනදා වගේම කුරුළු අම්මයි කුරුළු තාත්තයි කෑම හොයාගෙන ඈතට පියාඹලා ගියා. පැටව් 3 දෙනා කූඩුවේ තනියම අම්මයි තාත්තයි එනකම් බලාගෙන හිටියා. ඔය අතරේ වෙනදා වගේම ගොවියයි ගොවියාගේ පුතයි කුඹුරට ආවා. එයාලා හිතුවේ නෑදෑයෝ ඇවිල්ලා එයාලගේ කුඹුර කපලා එයාට උදව් කරලා තියෙයි කියලා. හැබැයි කිසිම නෑදෑ කෙනෙක් කුඹුරේ නෑ කියලා දැනගත්තට පස්සේ ගොවියට ගොඩාක් දුක හිතුණා. ගොවියා කල්පනා කරලා එයා පුතාට මෙහෙම කියනවා. පුතේ අපි ගමේ අයට එන්න කිව්වා අපිට උදව් කරන්න කියලා. ඒත් කිසිම කෙනෙක් ආවේ නැහැ. නෑදෑයින්ට එන්න කිව්වා අපිට උදව් කරන්න කියලා. ඒත් කිසිම කෙනෙක් ආවේ නැහැ. තවත් බලාගෙන ඉඳලා වැඩක් නැහැ. හෙට උදේම ඔයයි මමයි දෙන්න එමු. අපි දෙන්න ඇවිල්ලා මේ කුඹුර කපන්න පටන් ගමු. මෙහෙම කියලා ගොවියා පුතත් කැමති කරවගෙන එතනින් යන්න ගියා. ගොවියාගේ පුතාගේ මේ කතාව වෙනදා වගේම කූඩුවේ හිටපු කුල්ලු පැටව් 3 දෙනා බොහොම හොඳින් අහගෙන හිටියා. එහෙම අහගෙන ඉඳලා ගොඩාක් දුකෙන් අම්මයි තාත්තයි එනකොට කූඩුවට වෙලා හිටියා. කූඩුවට ආපහු කෑම හොයාගෙන අම්මයි තාත්තයි පියාඹලා ආවා. ඒ එනකොට අම්මයි තාත්තයි දැක්කා
පැටව බොහෝම දුකෙන් ඉන්නවා. ඊට පස්සේ කුරුළු තාත්තා අහනම පැටවුන්ගෙන් ඇයි මගේ පුතේ ඔයාලා දුකෙන් ඉන්නේ? එහෙම අහපු කුරුළු තාත්තට කුරුළු පැටව මෙහෙම කියනවා. අම්මේ තාත්තේ අදත් ගොවියා ආව කුඹුරට. ඒ ඇවිල්ලා එයාගේ නෑදෑයෝ කවුරුත් කුඹුර කපන්න ඇවිත් නැති නිසා දුක් වුණා. ඊට පස්සේ එයා හෙට එයාගේ පුතත් එක්ක කුඹුර කපන්න එන්නවා කියලා පුතත් එක්ක කතා වෙලා යන්න ගියා. ඉතින් හෙට උදේට තාත්තයි පුතයි ඇවිල්ලා කුඹුර කපයි. ඒ නිසයි අපි මේ දුකෙන් ඉන්නේ. එහෙම කියලා පැටව් කිව්වා. කුරුළු තාත්තා පැටවුන්ගේ මේ කතාව බොහොම හොඳින් අහගෙන හිටියා. එයා වෙනදා වගේම බොහොම හොඳින් කල්පනා කරා. මුහුණ ටිකක් පැරෑරුම් කරගත්තා. ඔළුව දෙපැත්තට වැනුවා. එහෙම කරලා එයා ළමයින්ට කිව්වා මගේ දරුවනේ ඔයාලා දැන් ලොකුයි. ඉගිලෙන්න තරම් අත්තටු ශක්තිමත්. අපි හෙට උදේම අනිවාර්යයෙන්ම මේ කුඹුරෙන් ඉගිලිලා යන්න ඕන. හෙට නම් ගොවියයි ගොවියාගේ පුතයි මේ කුඹුර කපනවා. එහෙම කියලා කුරුළු තාත්තා එයාගේ ළමයින්ව බොහෝම තදින් තුරුළු කරගත්තා. පහුවදා බොහෝම ලස්සනට අහසිර පායලා දවස උදා වුණා. උදෙන්මම කුරුළු අම්මත් කුරුළු තාත්තත් එයාලගේ පුංචි පැටව් තුන්දෙනත් අහසට නැගලා පියාඹලා ගිහිල්ලා කුඹුර පේන තෙක් මානේ තියෙන ලොකු ගහක අත්තක එයාලා වැහුවා. ඔය අතරේ ගොවියත් ගොවියාගේ පුතත් උදෙන්ම ඇවිල්ලා කුඹුර කපන්න පටන් ගත්තා. ඈත ඉඳන් කුරුළු අම්මත් තාත්තත් දරුවෝ තුන්දෙනත් කුඹුර කපන දිහා බලාගෙන හිටියා. මේ අතර කුරුළු අම්මා කුරුළු තාත්තා දිහා හැරිලා මෙහෙම අහනවා. මට ඔබේ තීරණ ගැනීම ගැන හරිම පුදුමයි. ඔබ කොහොමද හරියටම දැනගත්තේ? පළවෙනි දවසේ ගොවියාගේ ගමේ අය කවුරුත්ම කුඹුර කපන්න එන්නේ නැහැ කියලා. ඒ වගේම දෙවෙනි දවසේ ගොවියාගේ නෑදෑයෝ කවුරුවත්මම කුඹුර කපන්න එන්නේ නැහැ කියලා. ඒත් ඔබ කොහොමද හරියටම දැනගත්තේ අද ගොවියත් ගොවියාගේ පුතත් කුඹුර කපන්න එන බව? මට ඔබේ තීරණ ගැන හරිම පුදුමයි කියලා කුරුළු අම්මා තාත්තගෙන් ඇහුවා. කුරුළු තාත්තා කුරුළු අම්මට මෙහෙම කිව්වා. තමන්ගේ වැඩක් තමන්ම මැදිහත් වෙලා කරන්න ගත්තොත් ඒ වැඩේ අනිවාර්යෙන්ම කෙරෙනවා. ඒ වගේම තමන්ගේ වැඩක් අන් අයට කියලා කරගන්න හිටියොත් ඒ වැඩේ කෙරෙන නොකෙරෙන එක හරිම අවිනිශ්චිතයි. ඒ නිසයි මම පළවෙනි දවස දෙවෙනි දවස ගොවියාගේ නෑදෑයෝ ගොවියාගේ ගමේ අය කුඹුර කපන්න එන එක අවිනිශ්චිත නිසයි කිව්වේ ඒ අය කුඹුර කපන්න එන්නේ නෑ කියලා. ඒ වගේම අද ගොවියත් ගොවියාගේ පුතත් එයාලගේ වැඩේ එයාලම කරන්න එන නිසා ඒක සහතිකයෙන්ම කෙරෙනවා කියලා මම දන්නවා. ඒ නිසයි මම අද කිව්වේ එයාලා අද කුඹුර අනිවාර්යෙන්ම කපනවා කියලා. එහෙම කියලා කුරුළු අම්මයි තාත්තයි එයාලගේ පැටවුනුත් එක්ක ඈතට පියාඹලා යන්න ගියා. ඈතට පියාඹලා ගිය මේ කුරුළු පවුල ලස්සන අලුත්
කූඩුවක් හදාගෙන බොහෝම ලස්සන තැනක සතුටෙන් ජීවත් වුණා. ඉතින් දුවේ පුතේ මේ බුද්ධිමත් කුරුළු තාත්තගේ තිබ්බ නුවණ නිසා මුළු කුරුළු පවුලම එයාලගේ ජීවිත බේරගෙන ජීවත් වෙන්න පුළුවන් වුණා. ඒ වගේම පුතේ දුවේ අපිට මේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශය තමයි අපි අපේ වැඩ අනිත් අයට විතරක් කියලා කරගන්න ගියොත් ඒ වැඩ කෙරෙන නොකෙරෙන එක හරිම අවිනිශ්චිතයි. ඔයාලත් තමන්ගේ තියෙන වැඩ තමන්ම කරගන්න උත්සාහ කරන්න ඕන. එහෙම වුණොත් ජීවිතය හරිම සාර්ථකයි. එහෙනම් අද කතාව මෙතනින් අවසන්. ඔයාලත් මේ වගේ තවත් ලස්සන කතා අහන්න ආසයි නම් මගේ channel එක subscribe කරන්න. ස්තුතියි.